මෙන්න මේ වගේ මිෂන් වල සුපිරි ආතල්ලයක් තියෙනවා බොයිස්. අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අදත් නීස් පෝ ස්පීඩ් කාබන් කියන ගේම් එකෙන් තමයි සෙට් වෙලා ඉන්නේ. ඉතින් මම පෝල් එකක් දාලා තිබ්බා. ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බේ NFS කාබන් එක අරන් ඉන්න කියලා. ඉතින් මේ දවස්වල වෙලාවකුත් නැහැ බොයිස්. තියෙන විදිහට ටයිම් එක අරගෙන වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගත්තේ. එහෙනම් බොයිස් වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බ නිසා ඉතින් අද මේ ගේම් එක ගහන්න තීරණය කරා බොයිස්. මේ දවස් ටිකේ මේ අරන් ඉන්න බැරි වුණේ බොයිස්. ස්ටුඩියෝ එකේ පොඩි අප්ඩේට් වගේක් කරා. ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. තව වැඩ ටිකක් තියෙනවා බොයිස්. ඒ ටික කරලම අරන් එන්නම්. ට්‍රස්ට් එක නම් ගහලා තියෙන්නේ බොයිස්. දිගටම අරන් ගියොත් හොඳයි ට්‍රස්ට් ප්ලේස් එක. මම ඉතින් ගේම් එක ටිකක් ගැහුවා. ස්ටෝරිය සාමාන්‍ය ඉවරයි. දැන් තව ටිකයි තියෙන්නේ. මම ස්ටෝරිය මොකුත් අරගෙන ඉන්නේ නැහැ බොයිස්. මොන හරි විශේෂ එකක් තියෙනවා නම් ඔයාලගේ කැමැත්තක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. එතකොට මට ඒ ටික විතරක් අරගෙන ඉන්න පුළුවන් බොයිස්. මොකද මම සම්පූර්ණ ස්ටෝරිය අරන් ඉන්නේ නැහැ. මොකද මේ මට තියෙන ටයිම් එකත් එක්ක අමාරුයි බොයිස් සම්පූර්ණ ස්ටෝරියම ගහන්න. මේ එච්චර වෙලාවක් නෑ. ඒ වුණාට මේ මගේ තියෙන වැඩ ටිකත් එක්ක මේ කරගන්න අමාරුයි බොයිස්. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න මොන හරි එහෙම ඔයාලා කැමති තැනත් හරි මොකක් හරි තියෙනවා නම් මං අරගෙන ඉන්නම් බොයිස්. එක්කෙනා මං ඉතින් ඉස්සරහින් ඉන්නේ මේ ගේම් එකේ මේ මගේ කීබෝඩ් එකේ හැටියට බොයිස් මම බලුවා. ඒ කියන්නේ මේ කොහොම කරත් මේ වංගුව ගන්න අමාරුයි බොයිස්. මගේ කීබෝඩ් එකේ පොඩි අවුලක් තියෙනවා. මේ අර ඔබලම කොහෙද මේ සවුත් වෙලා තියෙන්නේ. අලුත් කීබෝඩ් එක කරේ යන්න ඕනි බොයිස්. බලමු. එහෙම වුණොත් අවුලක් වෙන්නේ නෑ අපිට. අරු යනවනේ බොයිස්. ඒ කියන්නේ මේ කීබෝඩ් එකේ සෙන්සිටිව් ගතිය වැඩි බොයිස්. ඒ කියන්නේ වංගුවක් ගන්න හැම මේ ගොඩක් try කරන්න ඕනේ ටක් ගාලා කැපෙනවා. අන්න ඒකයි කේස් එක. මම දන්නේ ඇයි කියලා මේ තව අර මේ ඔෆිස් වැඩවලට ගෙනාපු ඒ කියන්නේ මේ සාමාන්‍ය මම ලැප් එකට ගෙනාපු කීබෝඩ් එකක් තියෙනවා බොයිස්. ඒක හයි කරගත්තොත් එහෙම මේ ඒකේ පොඩි කේස් එකක් තියෙනවා. ඒකේ මේ බටන් ටික නිකම්ම එබෙනවා. ඒ කියන්නේ මම මෙහෙම ඔන් එකේ තියෙද්ද PC එක ඔන් එකේ තිබ්බම නිකම්ම ඒක වැඩ කරනවා. මම දන්නේ මේ මොනවා වෙලාද කියලා. අපි BMW එක හොයමු බොයිස්. මොකද ඒක සාමාන්‍යයෙන් ටිකක් ඔයාලා බලන්නත් කැමති මට හිතුණා. මේකේ නැද්ද? මම හිතන්නේ මේ රේස් එකේ නෑ වගේ. එහෙම සීන් එකක්ද යන්නේ? හරි බොයිස් අපි වෙන රේස් එකක් දාගෙන බලමු. සමහර විට අපිට මේ රේස් එකට ඒ කාර් එක දෙන්නේ නෑ මං හිතන්නේ. අපිට දෙන්නකො BMW එක. මේ කාර් එක එකම කාර් ටිකනේ යන්නේ බොයිස්.
BMW එක තිබ්බේ මේ සීරීස් එකේ නෙමෙයිද? මේකේ බලමු. මම දාගත්තේ වෙන එකක් බොයිස්. වෙන රේස් එකක් වැටුනේ. මම මේ බැලුවේ කොහොම හරි BMW එක ගන්න. හරි හරි. මං හිතන්නේ මේකේ තියෙන්න ඕනේ. කාර් එකන මොකද උනේ? හරි ගමන්නේ මේකත් හොඳ කාර් එකක් බොයිස්. අපි මේකෙන්වත් ගහමු. බොයිස් මන්ට දැන් හෙට ඉඳලා දිගටම අප්‍රේල් 10 විතර වෙනකම් මට එක දිගටම මේ වැඩට යන්න වෙනවා. එහෙම මට ටයිම් එකක් නැති වෙනවා බොයිස්. මොකද මේ සීසන් එක ඉන්නේ ඉස්සරහට. ඒතර මට වැඩ කරන ගමන් වැඩි වීඩියෝ ගේන්න බැරි වෙයි බොයිස්. එහෙම මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. බලමු මං පුළුවන් වෙලාවට අරගෙන එන්නම්. මම පේබැක් එකෙත් දැන් ගොඩක්ම ගහලා තියෙන්නේ බොයිස්. බලමු අපි ඉස්සරහට මොකද කරන්න කියලා එහෙම. මං හිතන්නේ අපි තමයි ප්‍රස්ට් එකේ ඉන්නේ. මේ රේස් එකවත් දිනන්න පුළුවන් වුණොත් හොඳයි බොයිස්. මේකේ මේ මගේ කීබෝඩ් එකේ අවුල මේ කන්ට්‍රෝල් එකෙන් ගන්නවා නම් හරි බොයිස්. මට මේ කන්ට්‍රෝල් එක කනෙක්ට් කරගන්න දෙන්නේ මේ අද කන්ට්‍රෝල් එකත් පිස්සු කෙලිට ගත්තා බොයිස්. හයි කරලා බැලුවා මේ වැඩ කරන්නේ කියන්නේ මේ ඒකට අර මේ වෙනම එමුලේටරයක් දාගෙන පාවිච්චි කරේ මං. ඒ එමුලේටරේ මගේ අතින් ඩිලීට් වෙලා මං හිතන්නේ මේ මොන හරි වෙන්නේ නැති. දැන් ආයෙ ඕක ඩවුන්ලෝඩ් කර ඉන්න ගියොත් එහෙනම් මට තව වෙලාවක් යනවා. ඒක නිසා මම මේ තියෙන විදිහට මේව කරන්නේ. කන්ට්‍රෝල් එකෙමුත් අවුලක් නැහැ බොයිස්. මේ ගේම් එක සුපිරියට ගහන්න පුළුවන්. ඒකත් ෆිනිෂ් කරා අපි. තව එක රේස් එකක් ගහමු බොයිස්. වෙන කාර් එකක් අරගෙන බලමු. මේ කාර් ටිකම විතරයි දීලා දෙන්නේ. අන්න ඒකයි කේස් එක. කමන්නේ. මේකේ හොඳ වාහන ටිකක් නම් තියෙනවා බොයිස්. මම එදා M3 එක අරන් ආවා. මම අදත් ඒකෙන් තමයි ගහන්න ලැහැත්ති උනේ. මේ ඒ කියන්නේ ඔයාලා ආස නිසා ඒක ගන්න බැර වුණා. බලමු අපි. මම තව වීඩියෝ දෙක තුනක් කොහොමද මේකෙන් කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. අපි අප්‍රේල් 10ට ඒ කියන්නේ ලැබෙන මාසේ 10 වෙනකොට වෙන ගේම් එකකට යම් බොයිස්. මම අනිවාර්යෙන් පෝල් එකක් දාලා තියන්නම්. ඔයාලා අනිවාර්යයෙන්ම වෝට් එකක් දාන්න. channel එකට කට්ටිය සෙට් වෙලා ඉනවා. අනිවාර්යයෙන්ම මේ බොයිස් මං හැමදාම මේ අනිවාර්යෙන් දවසකට එක ෂෝට් වීඩියෝ එකක් හරි දානවා කියන්නේ මම අනිවාර්යෙන් ගේම් එක විනාඩි 10ක් හරි නිකන් තියන්නෙම නෑ බොයිස්. කීයට වැඩ කරලා ආවත් අනිවාර්යෙන්ම මේ ගේම් එකක් පොඩ්ඩක් ගහනවා. ඒක මගේ හැටියක්. ඒ ගහනකොට ඉතින් පුළුවන් වෙලාවට පොඩි වීඩියෝ කැල්ලක් මම රෙකෝඩ් කරලා අනිවාර්යෙන් දානවා channel එකේ. ඔයාලා පොඩ්ඩක් ඒවට බලන්න. ගොඩක් අය බලලා තිබ්බා. ඉතින් පොඩ්ඩක් ඒ පැත්තෙන් නම් views තියෙනවා බොයිස්. මේ පැත්තෙන් මදි වුණාට මං හිතන්නේ මේ මගේ රිච් එක තියෙන්නේ ෂෝට් වීඩියෝ පැත්තෙන් වෙන්නේ නැති. කමන්නේ. අපි දිගටම වීඩියෝ ටිකක් දාගෙන යමු බොයිස්. එතකොට අපිට තව සෙට් වෙයි. පේබැක් එකේ වීඩියෝ එක මං අනිවාර්යෙන් හෙට අනිද්දාම අරන් එන්නම් කියලා තමයි හිතන් ඉන්නේ. ඇත්තටම බොයිස් මේ වෙලාවක් නෑ මේ දවස්වල. අනේ මන් දන්නේ ඕ මං හිතන්නේ මන් තමයි ප්‍රස්ට් එකට ආවේ මේ රේස් එකේ. තරුණ දෙන්න හැප්පුණා මග. හරි බොයිස්. තවත් එකක් ගහමු බොයිස් අපි. සාමාන්‍යයෙන් මේ වගේ රේස් වදින්න හරි ආසයි බොයිස්. මොකද මේ
චුට්ටක් හොඳයි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මිෂන් ඒ කියන්නේ ගේම් එකේ තියෙන මේ වලට වැඩිය මේ ටෙස්ට් එක මට පොඩ්ඩක් අල්ලවුවා. ඉතින් ග්‍රැෆික් එහෙමත් සාමාන්‍යයෙන් හොඳයි. පාරවලුත් අවුලක් නෑ බොයිස්. මම පස්සෙත් පෝල් එකක් දාලා තිබ්බා මේ පේබැක් එකෙන් අරන් එන්නද මේ අරකින් අරන් එන්නද කියලා. ඉතින් ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බේ මේ කාබන් එකෙන් ගේන්න කියලා. මේ මන් දන්නේ නැහැ ඇයි කියලා. සමහර විට ඉතින් අර පරණ ගේම් එකක් වුණාට ඉතින් මේකත් හොඳ ගේම් එකක් නේ බොයිස්. ඔයාලගේ يعني ගොඩක් අය මේ වීඩියෝ දාලා නැහැනේ මේ ගේම් එකේ. අන්න ඒක නිසා වෙන්න ඇති. මේක එච්චර වෙන්නේ නැහැ බොයිස්. GB 3යි ගාණක්. මේක හાર્ඩ් එකටත් පුළුවන් SSD එකට පුළුවන්. මං නම් SSD එකට තමයි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ බොයිස්. එහෙම වුණොත් මේ එහෙම SSD එකට ඉන්ස්ටෝල් කරොත් මේක ගේම් එක මේ ලෝඩ් වෙන්න එච්චර වෙලාවක් යන්නේ. මගේ නම් ලෝඩ් වෙන්නෙම නැති තරම්. ඔයාලා දකින්න ඇති. මේ ලෝඩ් ඉන් ස්ක්‍රීන් එකක්වත් පෙන්වන්නේ නැහැ බොයිස්. ඒ තරම් ස්පීඩ්. මේ හાર્ඩ් එකකට දාලා ගහන්න නම් එපා මේ කියන්නේ. දැන් ඉතින් ගොඩක් අය අතේ මං හිතනවා SSD එක අඩුම 128GB එකක්වත් ඇතිනේ. මේ පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් හොඳ ගේම් එකක් මේක. මේකේ වාහනවල එකත් මාර සුපිරි බොයිස්. ඒ කියන්නේ උන් කාර් එක ගන්න ගම ඉන්න වෙනවා සමහර වෙලාවට අපිට. මං හරි ආසයි මේ අන්න ඒ වගේ දැන් අලුත් ගේම් වල නම් ඔය හැප්පුණාම එක්කෝ ඌ පිස්සු ගෙවෙනවා. එහෙම නැත්තම් ඌ අපි අයින් කරගන්නකම් ඉන්නවා. ඔය මේ කන්නේ තියෙන්නේ මේකේ එහෙම නෑ බොයිස්. ඌ වාහනේ අයින් කරන ගමන් අපි ඉන්න ඕනේ. තුනට දාගත්තා බොයිස්. ප්‍රෙස්ට් එක ගහ ගන්න පුළුවන් වෙයි කියලා හිතන බලමු. shit මේ කාර්ේ පාරමෙන්ද දාගත්තනේ බලන්න වොයිස් එකෙටවත් යන්නේ නැහැ ඒක. shit කමන්නේ වොයිස් අපි තව එක රේස් එකක් පදිමු. අතන කාර් එක හැප්පුණා නැත්නම් මේ අඩුම දෙකටවත් එන්න තිබ්බා බොයිස්. අපි මේ මිෂන් එක ගහන්නේ නැතුව වෙන එකක් ගහමු බොයිස්. මොකක්ද දන්නේ නැහැ බොයිස්. කලින් ගහලත් නැහැ. ආයෙකින් ඔන්ලයින් ගහන්න තියෙන මොකක් හරි ගන්නේ. ඔන්ලයින් මොකක් හරි එකක් තමයි මම තාම ඔන්ලයින් නම් ගහලා බැලුවේ නෑ බොයිස්. එකත් ඔන්ලයින් බොයිස්. BMW එකට මොනවා වුණාද කියන්න දන්නේ නැහැ මම බොයිස්. මේ දවස්වල මාර රස්නයනේ දිනේ බොයිස්. කැස්සක් කැවිලා දිනේ පොඩි. අපිට මේ ඒ කාර් එකත් හොඳයි බොයිස්. මොකක්ද දන්නේ කියනවා බොයිස්. මට මෙන්න මේ වගේ මිෂන් වල සුපිරි ආතල්ලයක් තියෙනවා බොයිස්. අපිට සල්ලි එහෙමත් හම්බ වෙනවා. මරු ආතල් ඉතින් මේ සාමාන්‍ය ගේම් එක අර නිකන් එක දිගටම රේස්ම ගොඩක් තියලා වැඩකුත් නැහැනේ බොයිස්. අපිට මේ මෙහෙම නිකන් අර නිකන් මේ වගේ ට්‍රැක් එකකවත් තියෙන්න ඕනේ නේ නිකන් සාමාන්‍ය ගේම් එකක් කිව්වා. සමහර අය කමෙන්ට් දාලා තිබ්බා මේ ඇත්තටම මේ Forza 6 එකත් ඇවිල්ලා තියෙන්නේ
ඇයි ඔයා මේ පරණ ගේම් ගහන්නේ කියලා බොයිස්. මට මං නම් හින ආසයි බොයිස් මේ ගේම් වල තියෙන මේවා වලට. ඇත්තටම මේ ඒවා ගහන්න බැරි කම නෙමෙයි මගේ අතේ තියෙනවා. මම ඔයාලට කලිමුත් කියලා දෙන්නේ මගේ අතේ තියෙනවා. මේ අපි ඒවට යන් ඉස්සලා මේ පොඩි ගේම් ටිකක් අපි ගහමු බොයිස්. මේවා ගොඩක් කට්ටිය අතහැරලා දාපු ඒවානේ. ඇත්තටම මේවා සුපිරි ගේම් බොයිස්. මං හරි ආසයි බොයිස් මෙන්න මේ වගේ නිකන් ඔයා හිතන්නකෝ මේ එක දිගටම රේස් තිබ්බනම් මේ ගේම් එක එපා වෙනවනේ අපිට. මං හරි ආසයි මේ වගේ. හරි බොයිස් මේක මේ ඉවරයක් වෙන්නේ නෑ මං හිතන්නේ. අනේ දෙවෙනි එකෙන් ලෙප් දෙකක් තියෙන්නේ නේ. තව පොඩ්ඩයි තියෙන්නේ අපිට. ඕ ඇප්ුණානේ බොයිස්. මන්නම් හරි ආසයි මේ වගේ ගහන්න බොයිස්. ඔයාලා ආසයි ඇති මං හිතනවා. يعني සාමාන්‍යයෙන් අපිට එක දිගටම රේස්ම ගහන්න බෑනේ. කාර් එකක් කිව්වම මේ රේස්ම නෙවෙයිනේ බොයිස්. ඒකේ ලොස් කියනවා. මොකද්ද බොයිස්? GTR එකක්ද? ඔව්නේ. අපි මේක පදිමු බොයිස්. මේකේ මේ සුපිරි වාහන ටිකක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ. මේ හොඳයි ඉතින් එහෙම කියන්න තරම් අවුලක් නැහැ. මේක මම හිතන්නේ ටයිම් එකකට යන්න තියෙන්නේ අපිට. ලංකාවේ දැන් GTR දෙක තුනක් තියෙනවා නේ බොයිස්. හොඳයි ඉතින් ඉස්සරහට ඔය වගේ වண்டிයක් ගේනවා නම් ඇත්තටම ඉතින් දැන්ටම එකක් දෙකක් හරි තියෙන එක වටිනවා. ඉතින් නැත්තම් අපිට ගේන්න වෙන්නේ නැහනේ කවදාකවත්. මං කියන්නේ මං ගේනවා කියලා නෙමෙයි. එහෙම ගේන්න කෙනෙක්ට ආසාවක් තියෙනවා නම් මං කියන්නේ පොඩි ළමයිට එහෙම ආසාවක් තියෙනවා නම් දැන්ට එකක් දෙකක් හරි තියෙන එක වටිනවා බොයිස්. එතකොට සාමාන්‍ය තව අවුරුදු 20ක් වගේ යනකොට ඔය වාහනත් අනිවාර්යයෙන්ම ලංකාවට එයි. අපි එහෙම හිතමු. අනිවාර්යයෙන්ම channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. සමහර තැන්වල බොයිස් මං මේ ආයේ වීඩියෝ බලවුවා. මං කියන්නේ ටයිම් එකක් තියෙන වෙලාවට බලනවා. එහෙම බලපුවම මට නෝට් වෙච්ච දෙයක් තමයි බොයිස් මගේ අතින් මේ කියන්නේ මගේ කේසින් එකේ බොයිස් ෆෑන් 8ක් විතර තියෙනවා. මං කියන්නේ මේ කූලරේ නැතුව ෆෑන් 8ක් විතර තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ගේම් එක දැන් මේ ගේම් එක නේ හයි දාලා තියෙන්නේ. ඒ වුණාට බොයිස් සමහර වෙලාවට හීට් වෙච්ච ගම කියන්නේ මම සාමාන්‍යයෙන් එක දිගට ගේම් ගහ තිබිලා ඔයාලට වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව තියෙනව නේද? අන්න ඒ වෙලාවට හයියෙන් ෆෑන් වැඩ කරන්න ගන්නවා. එන්න ඒ වෙලාවට ඔයාලට සද්දයක් ඇහෙනවා සූ ගාලා. ඉතින් කවුරුත් ඒක කියලා තිබ්බෙත් නෑ. මම නෝට් කරපු දෙයක්. දැන් ඒක නිසා මම කරපු වැඩේ දැන් ටිකක් වෙලා ඕෆ් කරලා තියලා පැයක් දෙකක් විතර ඕෆ් කරලා තියලා දැන් මේ ආයෙ ගහන්න ගත්තේ. දැන් නම් එච්චර අවුලක් නෑ. තව වෙනකම්ම
එහෙම සද්දයක් ඇහුන්නේ නැහැ. මං හිතුවා ඒක මයික් එකට ඇහෙන්නේ නැතුව ඇති කියලා බලනකොට ඒක මයික් එකට ඇහෙනවා බොයිස්. ඒකත් හොයාගත්ත එක හොඳයි. තවත් එකක් පදිමු බොයිස්. මට මේ ආසාව තියෙන්නේ ලැම්බෝගිනියක් තියෙනවා බොයිස්. ලැම්බෝගිනිය නේ. ඔව්. ආසාවක් තියෙනවා බොයිස් මේ ස්ටියරින් වීල් එකක් ගන්න. දැන් බලමුකෝ අපි මේ එමුණු ළඟදීම අරන් එමු. මේ සාමාන්‍යයෙන් ඔය දැන් තියෙන ඒවා නම් බොයිස් මම මේ හොයලා බලපු විදිහට يعني මේ ගේම් එකට දැන් මේ ගේම් එකට ඇත්තටම ගොඩක් අය හිතන්නේ නැහැනේ වැඩ කරයි කියලා. ඒ වුණාට මෙහෙම දෙයක් කරන්න පුළුවන් බොයිස්. අපි Xbox එමුලේටර් තියෙනවනේ. ඒ කියන්නේ එමුලේටර් එකක් දාලා එතකොට එමුලේටර් එක රන් කරගෙන ගේම් එක රන් කරනකොට ගේම් එකෙන් ඒක ගන්න මේ Xbox එකට මේ කනෙක්ට් කරපු මේ එකක් විදියට. එතකොට ඒ හරහා අපිට මේව කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් අවුලක් නෑ බොයිස්. එහෙම මේ ලොකුවට මේ එකක් නෑ. ෆස්ට් එකේ තමයි ඉන්නේ. මේ පාරේ මං කලින් ඇවිල්ලා නෑ වගේ මං හිතන්නේ. ඔව් මං ඇවිල්ලා නෑ. shit. මුන් යනවනේ. මොහොතයි සුපිරි යෑමක් කියන්නේ අපේ කාර් එකත් යනවා. මේ මං හොඳට නෝට් කරපු දෙයක් තමයි මේකේ ලැම්බෝගිනි තියෙනව නේ බොයිස්. සාමාන්‍ය තප්පරයක්වත් යන්නේ නැහැ මං හිතන්නේ තප්පරයකටත් වැඩි අඩු කාලයක්. ඔයාලා හොඳට බලන්න බොයිස් මේ ලැම්බෝගිනි පිකප් එක කියන්නේ මේ සාමාන්‍යයෙන් එච්චර වෙලාවක් යන්නේ නැහැ. මේක පොඩ්ඩක් රේස් එක අල්ලපු ගමන් 100ට යනවා මීටරේ. මං හරි ආසයි බොයිස් අන්න ඒ වගේ මේ වලට අනිත් මේ ගේම් එකේ හොඳ ෆිසික්ස් එකක් තියෙනවා බොයිස්. يعني ගේම් එකේ ස්ටෝරිය මම දැක්කේ මේ වගේ රේස් වල නම් මම එහෙම දැකපු දෙයක් නෑ. මම එහෙම දැකපු දෙයක් තියෙනවා නම් කියනවා අනිවාර්යෙන්. සාමාන්‍ය අවුලක් නැහැ තියෙන. කාර් එක වැදුනම ඒ තියෙන මේවා ටික සාමාන්‍ය හොඳටම හදලා තිනවා. අර ඔයාලා දැන් දකින්න තිය අර කණු ටික හැප්පෙනකොට ඒවනින් අර විසික් වෙන විදිහට මේ හදලා තිනවා. ඇත්තටම වාහනයක වැදුනොත් විසික් වෙනවනේ. ප්‍රස්ට් එකද මට බලන්න බැරි වුණා. ඒකත් ප්‍රස්ට් එක ගැහුවා බොයිස්. තව එකක් ගහලා මම හිතන්නේ තව ඉච්චරලා මේ මොකද්ද බොයිස් මේ කාර් එක? මේ ටයර් ෆෝර්චි කාර් එකක්. මේක පදිමුද බොයිස්. මම මේක කලින් පැදලම නෑ නිකමටවත්. මට එන්නේ මේ හම්බුණා මේ මට පදින්න තරම් ආසාවක් හිතුන්නේ නෑ. දැන් නිකන් ඔයාලත් එක ප්ලේ කරන නිසා ගත්තේ මම ඒකත් යනවා බොයිස්. සවුන්ඩ් එකත් මරු. මේ සමහර වෙලාවට බොයිස් මට පොඩි අවුලක් වෙනවා. කියන්නේ මේ මට එඩිට් කරන වෙලාවට ගානක් එන්නේ. කියන්නේ මේකේ මියුසික් එක සමහර ගේම් වල රෙකෝඩ් වෙනවා. කියන්නේ ගේම් එකේ රෙකෝඩ් වෙනවා OBS එකේ. ඒක ඇහෙන්න මං චුට්ටක් මේ එඩිට් කරනකොට පොඩ්ඩක් හදන්න ඕනි බොයිස්. ඒ කියන්නේ සද්ද ඇහෙන විදිහට. මම කරලා තියෙන වැඩේ මේ මගේ මයික් එකේ මේ එක තමයි මෙච්චර දවසක් වැඩි කළේ. ඒක මම කතා කරලා තියෙන එක ඇහෙනවා. අර ගේම් එකේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. අන්න එහෙම සිද්ධියක් වෙලා තියෙනවා බොයිස්. මේ ඉදිරියට ඒක වෙන්නේ නැති වෙන්න මඟ බලා ගන්නම්. ඇත්තටම සෝරි. يعني ගේම් එකේ සවුන්ඩ් එක නැතුව බලපුවම නිකන් අවුල්. ඔයාලටත් මටත් ඒක තේරුණා. ගොඩක් අය අර කලින් දාපු වීඩියෝ එකේදී වීඩියෝ එකේ බොහොම පොඩි කොටසයි බලලා තිබේ. يعني සවුන්ඩ් නැතුව බලන්න බෑනේ බොයිස්. අපි ප්‍රස්ට් එකට ඉන්නේ ලීඩ් එක තියාගන්න බලාගමු අපි. මේ කියන්නේ මේ අල්ලගෙන ඉන්න තැනවත් තියාගෙන ඉන්න. තව ගොඩක් තියෙනවා. තව එක ලේපයක් එහෙමම තියෙනවා බොයිස්. අනිත් එක තමයි කන්ට්‍රෝල් එකෙන් ගහනකොට බොයිස් මේ ගේම් එකේ මේ කන්ට්‍රෝල් එක ගහන අයියෝ කන්ට්‍රෝල් එක ගහනකොට මේ කන්ට්‍රෝල් එකට ඒ ඩිෆෝල්ට් එනවා විතරයි. මේක ආයේ එඩිට් කරලා හදන්න බෑ බොයිස්. ඒ දෙන මේවා ටිකෙම අපි ගහන්න ඕනේ. කියන්නේ නොස් දාන්න තියෙන ඒ බටන් එකට ඒ බටන් එකෙන්ම විතරයි පුළුවන්. මං හිතන්නේ මේ පරණ ගේම් එකක් නිසා වෙන්නවත් ඇති. සමහර විට NFS පරණ ගේම් වල එහෙමම දන්නෙත් නැහැ. පේබැක් එක නම් කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ නැහැ බොයිස්. ඒකේ කියන්නේ ඒ මේ ගේම් එකට
වැඩ කරන්නේ නැහැ කොහොමවත් මගේ කන්ට්‍රෝල් එක. يعني වැඩ කරත් يعني කොහොම හරි හදාගත්තත් ඒකෙන් ගහන්න බෑ බොයිස්. මේ පේබැක් කරන කොහොමවත් ගහන්න බෑ. ඒ වගේම ක්‍රයිසිස් රීමාස්ටර්ඩ් එක මට නිකන් මේ ආසාවක් හිතලා ආයෙ ඉන්ස්ටෝල් කරලා ගහනවා බොයිස්. ඔයාලා ඒ වගේ ගේම් වලට අනිවාර්යෙන් කැමති කට්ටිය ඇති. ඒ වුණ කමෙන්ට් එකක් දාන්න බොයිස්. නිකන් මට දැනගන්න හරි පාක්ට්‍රයි ඉල්ලපු කට්ටියක් ඉන්නවා. බලමු මේ කොහොමද තව ගේම් 3-4ක් ගේන්න ඕනි බොයිස්. මේ මම පොඩ්ඩක් කොහොමද රේසින් පැත්තට තමයි පොඩ්ඩක් බර. අර වගේ ගේම් වලට වැඩිය ෂූටින් ගේම් වලට වැඩිය බලමු. ඉතින් එහෙම ගේම් එකකුත් ඕනි කියනවනම් අපි තව ගේම් එකක් එක්ක يعني මේ ගේම් එක ඉවර කරනවා. ඉවර කරලා ඉවරලා වෙන ගේම් එකකුත් එක්ක ගහමු බොයිස්. අතින් ගහන්නේ දැන් බොයිස්. ඒක ගහලා තියෙන්නේ ඒ තරම්ම දියුණුව. ඒ කියන්නේ කෙලින්ම අය ගන් මොනවත් නැහැ. කෙලින්ම අර පේන්නේ නැතුව ගිහිල්ලා කෙලින්ම අතින් ගහලා දාලා එනවා. අය ගන් මොනවත් උස්සගෙන යන්නෙත් නැහැ බොයිස්. මේ ඒ තරමටම ගේම් එක සැටිස් වෙලා තියෙන්නේ. බලමු එහෙම වුණත් ඒ ගේම් එක ගැන ගේන්නත් හිතාගෙන ඉන්නවා. එහෙම වුණත් අදට වීඩියෝ එක නවත්තමු බොයිස්. කොහොමද තව එපිසෝඩ් එකක් විතර මේ ගේම් එකෙන් අරගෙන ඇවිල්ලා මේ ගේම් එකත් නවත්තනවා බොයිස්. එහෙනම් අදට ගිහින් එන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.